මේ තියෙන්නේ මම ගෙදර හදන කුකුල් මස් කරිය. මේක හදන්නේ බොරේට හින්දලා වගේ. මේක ගොඩාක් රසයි, හදාගන්නත් ගොඩාක් ලේසි. අපි බලමු කොහොමද මම හදාගන්නේ කියලා. මෙතන තියෙන්නේ ඕන කරන දේවල් ටික. අද මම චිකන් කරිය හදන්න කුකුල් මස් ග්‍රෑම් 600ක් අරගෙන තියෙනවා. මුලින්ම මම කරන්නේ ඒ කුකුල් මස් ටිකට බැදපු මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්න එක. ඊට පස්සේ ඒකටම ගම්මිරිස් කුඩු තේ හැඳකුයි රසානුව ලුණුයි කහකුඩු පොඩ්ඩකුයි එකතු කරලා හොඳට ඒ සේරම කලවම් වෙන්න අනා ගන්නවා. දැන් මම මේ රත් වෙච්ච තෙල් එකට එකතු කරගන්නේ ඉඟුරු සුදු ලුණු එනසල්ලට 5-6ක් එක්ක කුරුඳු පොතු කෑල්ලක් තලලා හදාගත්ත පේස්ට් එකක්. ඒකටම තම්පි ටිකක්, හීනියට ලියාගත්ත රතුලුණු ටිකක්, කරපිංචා ටිකක් එකතු කරලා හොඳට කලවම් කරනවා. කලවම් කරලා මිරිස් කුඩු තේ හැඳක් එකතු කරලා ඒක හොඳට බැදුනට පස්සේ කලින් හදාගත්ත චිකන් ටික එකතු කරනවා. එකතු කරලා පොඩියට කපාගත්ත තක්කාලි ටිකයි අමු මිරිස් ටිකයි එකතු කරලා ආයෙ හොඳට කලවම් කරගන්නවා. මේ ටික කලවම් වුණාට පස්සේ පියනකින් වහලා හොඳට තැම්බෙන්න තියනවා. ටික වෙලාවක් ගියාට පස්සේ පොඩ චිකන් එකෙන් වතුර උනන්න පටන් ගන්නවා. අන්න එතකොට මේකට ගම්මිරිස් කුඩු තේ හැඳක් මම එකතු කරගන්නවා. කැමති කෙනෙක්ට සැර වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඉතින් හොඳට කලවම් කරලා ඒකට වතුර කෝප්ප දෙකක් වගේ මම දැන් එකතු කරගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය ගින්නරේ මේ චිකන් කරිය හදාගන්නයි තියෙන්නේ. දැන් චිකන් කරිය හොඳ ගානට බොරේට හිඳිලයි තියෙන්නේ. මේ වෙලාවේදී කරපිංචා ටිකක් එකතු කරගන්නවා. කරපිංචා එකතු කරාට පස්සේ චිකන් කරිය ගොඩක් ලස්සනයි. මම කහබත් එහෙම හදද්දී මේ කුකුල් මස් කරිය තමයි හදලා ගන්නේ. ඒක ගොඩාක් රසට ග්‍රේවි එකට තියෙන හින්දා කහබතට ගොඩාක් කැලකෙනවා.